ලංකාවේ කපල් එකක් බ්‍රේක් අප් වුණාම කොල්ල බොනවා. කෙල්ල පළවෙනි සතියේ පෝස්ට් ෂෙයා කරනවා. බුදුබණ පදයක්, ශ්‍රවණ වැකයා වගේ වීඩියෝ. ඊට පස්සේ අමතර ෂෙයා කරනවා මාළුවෙක් ගොඩ ඉඳන් ගැහෙද්දි ඉතින් අපි ආ දුර බොහෝමයි. ඒ වගේ පෝස්ට් ෂෙයා කරනවා ගොඩක්. පළවෙනි සතියේ සති පූජාවේ. ඒ අතරේ මේ කෙල්ලගේ ඉන්බොක්ස් එකට එනවා පණිවිඩ. හරි ඉතින් අර ගුරුනායකල් රෙදි කඩයක් ඕපන් කරා වගේ පණිවිඩ ගොඩක් එනවා. පොඩි කාලේ ගර්ල්ගේ පවුලේ ඉඳලා පෙරහැරේ මග ඇරිච්ච අයියලා එහෙම කතා කරනවා. නංගිවා හොඳින්ද? මගෙන් මොනවද වෙන්න ඕනේ? ඕන දෙයක් මට කියන්න. මං අහගෙන ඉන්නම්. ඒ අතරේ දෙවෙනි සතියේ වෙදි කෙල්ලම පෝස්ට් ෂෙයා කරනවා. ඒ කියන්නේ ඉර බැහැගෙන යන වෙලාවට පිරමීඩ එක පින්තූරයක් දානවා. කැප්ෂන් එකක් දානවා. ඔයා උටුවෙක් මම මමියක් අපිට නැති වුණේ ඊජිප්තුවක් වගේ ඒවා දානවා. ඒ අතරේ තව පණිවිඩ එනවා. ධනාත්මක චින්තකයෝ කතා කරනවා. නංගි මේ වෙලාවේ හිත ශක්තිමත් කරගන්න ඕනේ. ප්‍රසවහා නාරි වේද විශේෂඥයෝ කතා කරලා කියනවා මේ වෙලාවේ හදවතින් නෙමෙයි මොලෙන් වැඩ කරන්න ඕන. තුන්වෙනි සතිය වෙද්දී අම්මත් එක්ක උයන් උදව් වෙන ෆොටෝස් එහෙම දානවා. පොල් ගාන ගමන් සෙල්ෆියක් දානවා. අන්තිමට මට ඉතුරුනේ බින්දිච්ච හදවතයි පොල් බෑයයි ඉරමනේ කියලා අන්න ඒ වගේ. ඊට පස්සේ පෙට්‍රල් ටැංකියක් උඩ අත් දෙක තියලා ෆොටෝ එකක් දානවා. අපිට අපි හමු වුණා කියලා. ඕක තමයි ලංකාවේ බ්‍රේක් අප් එකක් වුණාම